ආයුබෝවන් සුබ දවසක්. කුම්භ ලග්න හිමි සියලු දෙනාම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ග්‍රහ මාරුවීම් එක්ක ඔබේ ජීවිතයට මේ මාසයේ ගෙන එන්නේ මොන වගේ බලපෑමක්ද? අපි බලමු මේ මාසයේ ඔබේ ලග්නයට හිමි විශේෂ සුබ සහ අසුබ පලාඵල මොනවද කියලා. දැන් ඔබට තිරේ දිස්වන්නේ ජූලි මාසයේ ඔබගේ ග්‍රහ ගෝචර ගමන. ඔබගේ ලග්න භාවයේ රාහු ග්‍රහයා ගෝචරය වන අතර ඔබගේ විවාහක ස්ථානය වන 7 වෙන්නේ කේතු ගෝචර වෙනවා. ඒ වගේම ශනි ග්‍රහයා ඔබගේ දෙවෙනි භාවයේත් කුජ ග්‍රහයා සිව්වැන්නේත් බුධ ග්‍රහයා පස්වැන්නේත් ගමන් කරන අතර ගුරු සිකුරු සහ රවි ග්‍රහයා ඔබගේ රෝගස්ථානයේ ගමන් කරනවා. ඉතින් මේ ග්‍රහ පිහිටීම අනුව අපි මුලින්ම බලමු ඔබට ලැබෙන සුබ ප්‍රතිඵල මොනවද කියලා. ඔබගේ ලග්නයේ රාහු ග්‍රහයා පිහිටීම නිසා ඔබ තුල අමුතුම ආකාරයේ දේශපාලනික හෝ සමාජීය උනන්දුවක් ඇති කරන කාලයක්. ඒ වගේම වැරදි තීරණ ගැනීමට පෙළඹවිය හැකි නිසා ඕනෑම කටයුත්තකදී ඉතා කල්පනාකාරී වන්න. රවි ග්‍රහයා 6 වැන්නේ සිටීම නිසා ඔබට සතුරන් පරාජය කර හැකි කාලයක්. ඒ වගේම ගුරු සහ සිකුරුගේ බලපෑමෙන් නීතිමය ගැටලු වලින් ජය ලැබීමටත් රැකියා ස්ථානයේ සුහදතාවයේ වැඩි කර ගැනීමටත් මඟ පෑදේ. නමුත් සෞඛ්‍ය අතින් ආමාශයගත රෝග වලින් ප්‍රවේශම් වන්න. බුධ ග්‍රහයාගේ ගෝචර ගමන නිසා දරුවන්ගේ දියුණුවට සහ අධ්‍යාපන කටයුතු වල නිරත අයට ඉතාමත් යහපත් ප්‍රතිඵල ලැබෙන කාලයක්. බුද්ධි මට්ටම ඉහළ යන අතර මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. ඒ වගේම සමාජ සම්බන්ධතා දියුණු වීමෙන් අමතර ආදායම් මාර්ග විවර වීමට වැඩි ඉඩක් පවතිනවා. දැන් අපි බලමු ඔබට ලැබෙන අසුබ ප්‍රතිඵල මොනවද කියලා. රාහු ලග්නගතව සිටීම නිසා හිස ආශ්‍රිත රෝග, මානසික පීඩනය හෝ නොසන්සුන්තාවය ඇතිවිය හැකියි. අනවශ්‍ය හදිසි තීරණ ගැනීමෙන් වළකින්න. කුජගේ බලපෑම නිසා නිවසේ සමාජිකයන් අතර මතභේද ඇතිවිය හැකියි. ඉඩම් හෝ නිවාස දේපල සම්බන්ධයෙන් පවුලේ අය සමග ගැටුම් ඇති කර නොගන්න. ශනි ඔබගේ දෙවැන්නේ ගමන් කිරීම නිසා ආදායමට වඩා වියදම වැඩි විය හැකියි. මුදල් ඉපයීමේදී මන්දගාමී බවක් සහ අනවශ්‍ය වියදම් පාලනය කිරීමේ අපහසුතාව ඇතිවේ. කේතුගේ බලපෑම නිසා විවාහ ජීවිතයේ හෝ ව්‍යාපාරික හවුල්කරුවන් සමග දුරස්ත භාවයක් හෝ අතෘප්තිමත් භාවයක් ඇතිවීමට පුළුවන්. කතාබහේදී පාලනයක් තිබීම අනිවාර්යයි. මෙම අපල තත්වයන් මගහරවා ගැනීම සඳහා බෝධි පූජා පවත්වා ග්‍රහඵල දුරු වීමට ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම චිත්ත පීඩා දුරු කර ගැනීම සඳහා දිනකට විනාඩි කිහිපයක්වත් මෙත් වඩන්නට පුරුදු වන්න. සිකුරාදා දිනවල සුදුමල් පූජා කොට බෝධි පූජා තබන්න. ශනි අපල තත්වයන් සඳහා සෙනසුරාදා දිනවල අවශ්‍යතා ඇති අයෙකුට වියලි ආහාර පරිත්‍යාග කරන්න. ඉතින් මේ දේවල් ඔබටත් ප්‍රයෝජනවත් වුණා යයි හැඟෙනවා නම් මේ තවත් කෙනෙකුට ෂෙයා කරන්න. ඒ වගේම ඉදිරි ලග්න පලාඵල දැන ගැනීම සඳහා මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් අපි මීන රාශියේ තොරතුරු රැගෙන ඔබ හමුවට එනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.